ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය අවසන් කිරීමේ තීරණාත්මක එකඟතාවයක් වෙත ආසන්න වී ඇතැයි නවතම වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ෆ්‍රීඩම් ෂීල්ඩ් මෙහෙයුම නවතා දැමීමද මේට මුල් වූ අතර ඉදිරි පැය 48 තුළ යුද්ධය පූර්ණ වශයෙන් නිමා කරන එකඟතාවයක් නිර්මාණය වනු ඇති බවයි ඇක්සියෝස් නවතම වාර්තාවකින් සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ මතු වූ ආතතිකාරී තත්ත්වය මැද්දේ පවා පාකිස්තානය සාකච්ඡා සඳහා දැඩි පරිශ්‍රමයක් දරා පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන අදියරේ ගැටුමක් මේ දක්වා වළක්වා ඇති බවයි අනාවරණ කළේ. පාකිස්තාන රජයේ ප්‍රකාශකයෙකු විසින්ද මෙම ධනාත්මක තත්ත්වය තහවුරු කළ අතර ෆ්‍රීඩම් ෂීල්ඩ් මෙහෙයුම නවතා දැමීම පිළිබඳ පාකිස්තානයේ ගෞරවය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමන බවද දැනුම් දී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගයි කියා සිටියේ ටෙහෙරානය වොෂින්ටනයේ කරුණු 14කින් යුත් සාම යෝජනාවක් ඇගීමට ලක් කරමින් සිටින බවයි. ඉරානය අවසන් තීරණයකට මෙතෙක් කෙලව නොමැති අතර ඒ පිළිබඳ පළවන මාධ්‍ය වාර්තාවන් නිවැරදි නොවන බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී ඉරානයේ කොන්දේසි ස්ථිරව සහ නොවෙනස්ව පවතින අතර යම් කරුණු පිළිබඳ පමණක් නම්‍යශීලීව සල්කා බලනු ඇතැයිද සඳහන් කළා. ඇමරිකාව ෆ්‍රීඩම් ෂීල්ඩ් මෙහෙයුම නවතා දැමීම සාම එකගතාවයක් හේතුවෙන් නොව ඇමරිකාවේ නොහැකියාව හේතුවෙන් සිදු වූවක් බවයි අබ්බාස් ආරච්චි ප්‍රකාශ කළේ. ඒ අනුව යුද්ධයේ අවසානය පිළිබඳ නිල වශයෙන් කරුණු දැක්වීමට මේ දක්වා අවස්ථාවක් නොපවතින බවද දැනුම් දී තිබුණා. මේ පිළිබඳ නවතම වාර්තාවකින් අල් ජසීරා කියා සිටියේ වඩාත් සවිස්තරාත්මක න්‍යෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සකසන අවබෝධතා ගිවිසුමක් පිළිබඳව දෙපාර්ශ්වයේ සාකච්ඡා කරමින් සිටින බවයි. මේ දක්වා කිසිවෙකු එකඟ වී නොමැති වුවද යුද්ධය ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වයේ එකඟතාවයකට වඩාත් ආසන්න වූ පළමු අවස්ථාව මේ බවයි සඳහන් කළේ. මෑතකාලීන සාකච්ඡා ප්‍රගතියක් ලබා ඇති බව දවල මන්දිරය විශ්වාස කරන අතර එය යුද්ධයෙන් ඉක්මනින් ඉවත්වීමේ අවශ්‍යතාවයක්ද පෙන්눔 කරන බවයි සඳහන් කළේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරච්චි බීජිංහිදී හමුවීමෙන් පසු චීන විදේශ අමාත්‍ය වෙන් යී කියා සිටියේ සතුරුකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. අකණ්ඩ සාකච්ඡා අතිශයින් වැදගත් ලෙස සලකන අතර නම්‍යශීලී වෙමින් හෝමුස් අවහිරය ඉවත් කරන්නයිද ඉරානයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙහිදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරච්චි කියා සිටියේ ටෙහෙරානය වොෂින්ටනය සමග සාකච්ඡාවලදී සාධාරණ සහ පුළුල් ගිවිසුමක් පමණක් පිළිගන්නා බවයි. ඉරානයට එරෙහිව එල්ල වූ ආක්‍රමණය සාධාරණ පියවරක් නොවන අතර ඒ වෙනුවෙන් වන්දි ගෙවීම අනිවාර්ය කොන්දේසියක් ලෙස නම් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතව තිබේදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරච්චිගේ බීජිං සංචාරය සිදු කර තිබුණේ. නිවේදන නිකුත් කරමින් ඉරාන විප්ලවීය හමුදාව කියා සිටියේ නව සමුද්‍රීය නියමයන් හඳුන්වා දීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ ස්ථාවර ගමනක් සහතික කරන බවයි. ඇමරිකානු හමුදා අසාර්ථක උත්සාහයකින් පසු හෝමුස් සමුද්‍ර සන්ධියෙන් බැහැර වැති අතර මේ වන විට ඉරාන හමුදා එහි සම්පූර්ණ පාලනය දරන බවද දැනුම් දී තිබෙනවා. ඇමරිකානු උපදෙස් නොතකා ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධියේ රෙගුලාසිවලට අනුකූල වීම සම්බන්ධයෙන් පර්සියානු ගල්ෆ් සහ ඕමන් ගල්ෆ් කලාපයේ ක්‍රියාත්මක වන නෞකාවල කපිතාන්වරුන්ට සහ හිමිකරුවන්ට ඉරාන හමුදා ස්තුතිය පළ කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.